Hai. Hai. Mau so hot no? Sorry, මම පොඩ්ඩක් ලේට් වුණාට මගේ Lamborghini එක ස්ටාර්ට් උනේ නෑයි. ඩ්‍රයිවර්ලාට කොච්චර කිව්වත් තේරුම් ගන්නෑ තමන් පදින වාහනේ චෙක් කරලා බලන්න කියලා. මම නිකන් රස්තියාදු වෙනවනේ. අයියෝ ඒක කමන්නේ නෑනේ. ඕක මොකද්ද? අපේ ඩ්‍රයිවර්ටත් උදේ ඉඳන් බඩේ අමාරුවක් හැදිලා ටැට් එකේ. මම ටැක්සියක් දාගෙන ආවේ. අපි නිකන් රස්තියාදු වෙනවනේ ඇත්තටම. ඔව් අපිට වාහන තියාගෙන අපිට ඕන වෙලාවට අපිට ගමන් යන්න ගියන්නේ. මගේ තව කාර් 10ක් විතර තියෙනවා. ඒ වුණාට මම ආස Lamborghini එකට. ඒකයි මම නැත්තම් අනිත් ඒවා ගෙනා. එහෙමද? මටත් මේ ටැක්සි එක ගාවට මට චොප් එකේ යන්න තිබුණේ. ඒකට මම ආවේ නෑ. අනිත් එක අපේ ඩැඩ් තියෙනවා ජෙට් එකක්. එයාලා පොඩ්සතිය අංගහරුවල යනවා. මමත් යනවා හිතුවොත් එහෙම. මමත් මේ දවස්වල අලුත් මික්සස් එකක් රට ගෙවුවා. ඉලොන්ස් දන්නවනේ දර මගේ පිට් එක මම අර ෆොටෝ එහෙම දාලා තිබුණේ. මේ මගේ ෂෙයාර්ස් ටිකක් තිබිලා යාට වික්කා. ඉලොන්ස් මම දන්නවනේ යාව. මගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ හොඳ යාළුවෙක් කියා. හැමදාම උදේ මට good morning කියනවා. හායි කියනවා. දෙයක් නෑ. සිරාවට මේ ලබන සතිය අඟහරුවල යනවා කිව්වනේ. මමත් ගිය මාසෙට කලින් මාසේ පර්චේස් 200ක් විතර අඟහරුවලින් ගත්තා මම. මිල පොට්ටක් වැඩි ඒ උරට. සල්ලි මොනවද නේ? සල්ලි මොනවද? ඔයා දැක්කම කොහොමද කොටිපති කියලා පේනවනේ මට. අපි දෙන්නම කළු පාට නේද? ඔව් කළුනේ කළු. සල්ලි තියෙනවා ඉතින්. ඔයාලා සල්ලි තියෙනව නේද? අපි දෙන්නම ඉතින් මුදල් ගැලපෙනවනේ නේද? සල්ලි තියෙනවනේ අපිට. මම මේ ඔයාව හම් වෙන්න ඕනි හින්දාමයි ආවේ. උදේ ඉඳන් මම ගොඩක් බිසි. Zoom meeting එකේ හිටියේ. මගේ යටතේ වැඩ කරන සීකෝ 5000ක් විතර. ඔයා මොකක්ද කරන්නේ ජොබ් එක? මොන ජොබ් දානේ? කොටි ගණන් දේපල කොටි ගණන් සල්ලි තියදී මොන ජොබ්ද? ඒක බලාගෙන ඉන්නවා. හැමදේම මගේ නේ. මගේ වාසනාවට ඔයා හම්බුනේ. මගේ වාසනාව? මම අලුතෙන් account එක තුනක් open කරන්න ඉන්නේ. සල්ලි දාන්න තැනක් නෑ. බැංකුවල සල්ලි පිරිලා. යාවට මගේ තිරලා මගේ සල්ලි දාන්න තැනක් නෑ. ඔව්. අම්මේ මට රුපියල් 50ක් දෙනවද ටවුන් එකට ගිහින් නැත්නම්? සල්ලි පිරිලා. කොහෙද උඹ ඔය උදේ පාන්දර අක්කගේ මේකප් ටික තුලන් යන්නේ? සීනි 250ක් දෙන්න සල්ලි නෑ. උඹ ලතාව නම් තියෙනවා. මම සම්මිලාගේ ගෙට පිටිසල ඉක්මනට එනවා. ඉතින් කියන්න කොහොමද? excuse me. සම්මිලාගෙන අපි මොකද ඕඩර් කරේ නෑනේ නේ? අපි මුත් කෑල්ලේ අපි. ඔයා එන්න පරක්කු නින්ද මම දොඩම් බීම එකක් බිව්වා. එච්චරයි. මම ඒක මිසක් මම බැලුවා මේ අපි කන්න බොන්න දෙයක් නැතුව කොහොමද බිලේ ඉන්නේ කියලා. බිල කියලා මල්ලි. සමේ බිල 2850යි සර්. යකෝ දොඩම් වීදුරුවක් කෑවද? නේ මම වීදුරුව කෑවේ නෑ. බීම එක විතරයි බිව්වේ. මොකටද මොකද? බලන්න මේස පුටුවක් කෑවේ නෑනේ. මල්ලි බිල වැඩිලාද? අනේ නෑ බිල වැඩිලා නෑ බිල හරි. ඒක අපේ රෙස්ටෝරන්ට් එකේ තියෙන අඩුම බිල සර්. යකෝ බීම වීදුරුවකට 2850ක්. ඔව් සර් 2850ක්. නග සල්ලි නැත්නම් මේ මැඩම් ළඟ ඇතිනේ නේද සර්? මගේ මේ පර්ස් එකයි ඔක්කොම ටික Lamborghini එකේ නේ. මම ඔයාලට කිව්වේ මේ ඔයාලා ගන්න පුළුවන් නේද? අවුලක් නැහැ නේද දැනට? අනේ මගේ ළඟ සල්ලි නෑ අනේ. අපේ ගෙදර තී හදන්නේ සීනි නැතුව. අර ලබන සතිය අඟහරුවට යනවා කිව්වේ ජෙට් එක. දඩාට තියනකෝ චොපර් එක. බොරුද එතකොට? ඔව් ඒ ඔක්කොම බොරු. ඔයත් එක්ක යාළු වෙන්න ඕනින්ද එහෙම කිව්වේ. යකෝ මේකි. මේකමයි. මේ බලන්න. මගේ අතේ මේ සතිය නෑ. මම මේ ජොබ් එකක් වත්තු ගෙදරට ඉන්නේ. මේ දැක්කා. අම්මගේ රුපියල් 50ක් ඉල්ලගෙන මේ ආවේ. තමුසේ දැලේ දාගන්න. තමුසේ සල්ලි තියනවා කිව්වනේ.
අප්පු තමුසෙට ජොබ් එකක් නැද්ද? අපරාධි මගේ කාලේ. මං යනවා යන්න. මගේ කාලෙත් අපරාධි. මමත් යනවා යන්න. excuse me. බඩෙන් අවලතන රණ්ඩු කරගෙන ඉල්ලා නේ. මේ බිල ගෙවන්න ඕනේ. බිල ගෙවන්න නැතුව අද මෙතනින් යන්නේ නැහැ. අනේ ඒ මල්ලි මේ රුපියල් 50 අතේ තියෙන්නේ. මේ යන්නේ බිම මෙයත් එක බලා ගන්නකෝ. අනේ මම අල්ල ගන්න එපා වට. අනේ මගේ ළඟ සල්ලි නෑ. right. දෙන්නත් එක්කම යමුකෝ ඉන්න කිචන් එකට. අද දවසම වැඩ කරලා අවසර ගෙදර යන්න ඕනේ. යා. අම්මා